ඔන්න ඉතින් අද මම ඔයාලා මේ thumbnail එකේ දැක්කා වගේ ටෙරාරියම් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් මේකට පාවිච්චි කරේ මොන වගේ plant වර්ගද, මේ plant වර්ග කොහෙන්ද ඔයාලට මිලදී ගන්න පුළුවන් කියන එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් බලමු කොහොමද මේක අපි හදාගන්නේ කියලා. ඉතින් මම මේ ටෙරාරියම් එක හදාගන්න පාවිච්චි කරන්නේ මේ වගේ පරණ ජෑම් බෝතලයක්. ඉතින් මේකේ පළවෙනි ස්තරයේ විදිහට මම මේ වගේ වැලි ටිකක් දාගන්නවා. මේකට ටිකක් ලොකු වැලිකට තියෙන වැලි ටිකක් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මේකේ සෙන්ටර් පොයින්ට් එක විදිහට හදාගන්නේ මෙන්න මේ වගේ ඩ්‍රිප් ෆුඩ් කැල්ලක් තියලා ඒක තියලා ඒක පෙරලෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ වැලි ටික ලං කරලා මම මේකේ බැලන්ස් එක පොඩ්ඩක් හදාගන්නවා. ඊට පස්සේ අපි මේකට සොයිල් ඇඩ් කරන්න ඕන. මේකට කොළ දිරපු තැනක තියෙන සොයිල් එකක් වගේ ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඒකේ මේ ටෙරාරියම් එකට අවශ්‍ය බැක්ටීරියා වර්ග සහ චූටි සත්තු වර්ග ඉන්න පුළුවන්. ඒ කියන්නේ චූටි කෘමි සත්තු වල දැකලා ඇති සුදු පාට. ඒ වගේ මේකට හිතකර ජීවීන් මේකේ ඉන්නවා. ඒක නිසා තමයි ඒ වගේ තැනක තියෙන සොයිල් එකක් ගන්න එක වඩාත් සුදුසුයි කියලා කියන්නේ. ඉතින් ඒ ටික මෙන්න මේ වගේ ඔයාලා හදන සීනරි එකට ගැලපෙන විදිහට මේකේ යට සෙටප් එක හදා ගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ කොටස හදලා ඉවරනාට පස්සේ පේන විදිය. ඉතින් ඔයාලට හොඳට පේනවා ඇති. ඉතින් මම මේකට ඇඩ් කරන ප්ලාන්ට් විදිහට මෙන්න මේ වගේ මුලින්ම නිව්සීලන්ඩ් ග්‍රාස් එක තෝරගත්තා. එතකොට මේකේ ඇතුලේ තියෙන තනකොළ වගේ මේක දාන්න පුළුවන්. මොකද මේක ඇක්වේරියම් ප්ලාන්ට් එකක්. හැබැයි මේක උභය ජීවි ශාකයක්. ඒක නිසා මේක ගොඩබිම හදන්නත් පුළුවන්, වතුර යට හදන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට ලස්සනට ෆර්න් එකක් යොදා ගන්නවා. මේ තියෙන්නේ මිනි බොල්විටිස් කියන ෆර්න් වර්ගය. මේකත් ඇක්වේරියම් ප්ලාන්ට් එකක්. ඔයාලට මාළු ටැංකියක් ඇතුලේ වුණත් හදා ගන්න පුළුවන්. ඔයාලට මම මේ ප්ලාන්ට් වර්ග ගන්න තැන පස්සේ ඔයාලට කියන්නම් කොහෙන්ද මේ ප්ලාන්ට් වර්ග ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ෆර්න් වර්ග ඔයාට ඕන නම් මේ කොටේ වුණත් ඇටච් කරලා හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ඩ්‍රිප් ෆුඩ් එක නූලකින් ගැට ගහලා වගේ මේ ප්ලාන්ට් එක හැදෙන්න අරින්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ සොයිල් එකට යට කරලා හදා ගන්නත් පුළුවන්. මම මේකට ගැලපෙනවා කියලා හිතෙනවා සොයිල් එක යට කරන එක. ඒක නිසා මම මේ වගේ සොයිල් එකට යට කරලා තමයි මේ මිනි බොල්විටිස් එක රෝපණය කරගන්නේ. එතකොට අර ගහ වටේ තියෙන ටිකක් ලොකු ගහක කොළ වගේ පේන නිසා. ඊට පස්සේ මේකේ අතරට මම දානවා මෙන්න මේ වගේ නිව්සීලන්ඩ් ග්‍රාස් එකෙන් කොටස් ටිකක් කඩලා අරගෙන මේ නිව්සීලන්ඩ් ග්‍රාස් එක බෝ වෙන්නේ රනර්ස් වලින්. ඔයාලට මම මුලින්ම පෙන්නපු වීඩියෝ කොටසේදී ඔයාලා දකින්න ඇති. ඒක නිකන් අර වැලිස්න ඒරියා හැදෙනා වගේ ටිකක් දිගට යන්නේ. කියන්නේ ගොටකොළ පැලේ හැදෙන විදිහ හිතා ගන්නකො. අන්න ඒ විදිහට තමයි මේ නිව්සීලන්ඩ් ග්‍රාස් එක හැදෙන්නේ. ඒක නිසා ඒකෙන් කොටස් කඩලා මෙන්න මේ විදිහට ගහ වටේට දානවා. නිකන් අර තනකොළ ගස් හැදුනා වගේ පේන්න. ඉතින් මේ පැල දාද්දී ඔයාලා හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මේ පැලවල මුල් ටික හොඳට සොයිල් එකට යට වෙන්න ඕන. එතකොට තමයි මේක කාලයක් පවතින්නේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ ප්ලාන්ට් එක යොදා ගන්නවා. මේකට කියන්නේ ඇනුබියාස් නානා. ඇක්වේරියම් ප්ලාන්ට් කරන අය නම් මේක දන්නවා ඇති. ප්ලාන්ට් ටැන්ක් සෙටප් කරන අය එහෙම. මේක ඇන්තූරියම් කුලේ ශාකයක්. ඉතින් මේකත් ඔයාලට ඕනනම් අර ඕකිඩ් ගහකට ඇටච් වෙලා හැදෙනා වගේ මේක අපිට මේ ඩ්‍රිප් ෆුඩ් එකේ ඇටච් වෙන විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මේ ප්ලාන්ට් එක මේ ඩ්‍රිප් ෆුඩ් එකට සම්බන්ධ කරගන්නේ අලුතින් ඉන මුල් මේ කොටේට ඇටච් වෙන්න පුළුවන් විදිහටත් මේකේ තිබුණු පරණ මුල් වලින් කොටසක් සොයිල් එකට යට වෙන විදිහට. මොකද එතකොට මේ ප්ලාන්ට් එක මැරෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මොකද මේක ටෙරාරියම් එකක් නිසා හැමතිස්සෙම මේකේ මුල් වල වතුර ගෑවෙන්නේ නැහැ. හියුමිඩිටි එක ඇතුලේ වැඩි වුණාට ඒක නිසා මේ පැලේ මැරෙන්නේ නැතුව පවත්වා ගන්න ඕන නිසා සොයිල් එකට මම මේකේ දිගටි මුල් ටික යට කරනවා. හැබැයි මම හිතනවා මේක කාලයක් යද්දී අලුතෙන් එන මුල් මේ ඩ්‍රිප් ෆුඩ් එක ඇටච් කරගෙන ඕකිඩ් ගහක් හැදෙනා වගේ ලස්සනට හැදේ කියලා. ඉතින් මේකේ අප්ඩේට් ඔයාලට ඕන කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා ඉල්ලුවොත් මේ මම හදපු ටෙරාරියම් එකේ අප්ඩේට් එකකුත් ඉස්සරහට ඔයාලට ගේන්නම්. ඉතින් ඊළඟට මම මෙන්න මේ වගේ මෝස් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ මෝස් එකත් අපි ටෙරාරියම් වලටම පාවිච්චි කරන මෝස් වර්ගයක්. ඉතින් මේ මෝස් වර්ගයට කියන්නේ පින් කුෂන් මෝස් කියලා. ඉතින් මේ මෝස් වර්ගය නම් ටිකක් මිල අධිකයි. මොකද මේක ටෙරාරියම් වලටම පාවිච්චි කරන එකක්. ඉතින් ඔයාලට මම මේ පාවිච්චි කරන හැම පැල වර්ගයක්ම ඕනම් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේවා අපේ සැප්ලින් ක්ලවුඩ් ස්ටෝ එකේ තියෙනවා. ඔයාලට මැසේජ් එකක් දාලා මේක ගෙන්න ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එකක් දාලා තියන්නම්. ඉතින් මේ වගේ මේ වැඩවලටම පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්ලාන් ටිකක් දැම්මොත් ඔයාලට ලොකු කාලයක් මේක නඩත්තු කරගෙන යන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් ලින්ක් වල එහෙම හැදෙන අර මෝස් එක දැම්මට පස්සේ
ඒක නිකන් අර ඇල්ගී වගේ ඇවිල්ලා නිකන් සෞත්වෙන්න බලන්න බොහෝ විට ටෙරාරියම් එක. ඉතින් මේ වගේ මේ වැඩේටම ගැලපෙන ප්ලාන්ට් වර්ග ටිකක් දැම්මොත් ඔයාලට මේක මාර ලස්සනට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක කාලයක් යනකම් හොඳටම ටෙරාරියම් එක පැවතිනවා. ඉතින් මේ තියෙන්නේ මේක හදලා ඉවරනාට පස්සේ අන්තිම පෙනුම.